ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතර වරණට සවන් දෙන්න. සදේති සුපින්නතුනි සෝදහනමාදත් ලෞතර අරණ සුමතුර ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙන්නට. කල්යාණ මිත්‍ර ගෞරවනීය සුසිල හිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උරුම වෙත්වා. උන්වහන්සේට උත්තරීතර නිවන් පූර්ණයට මෙම ධර්මදේශනාමය කුසලය මහා නිශ්‍රයක්ම වෙත්වා යන සත් ප්‍රාර්ථනාව ඇතිව අද ලෞතර අරණ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ගොඩගම මහකුඹුරේ පදිංචි සංජය රත්නජීව මහතා ඇතුළු පවුලේ සැම විසිනුයි. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තුව වන්නේ හෙට දින නැතිනම් සැප්තැම්බර් මාස 12 වැනි දිනට 6 වන ජන්මදිනයේ යෙදෙන ගිම්හර ගුණමින රත්නජීව ආදරණීය පුංචි පුතුට නිදුක් නිරෝගී චිරජීවනයේ උරුම වේවා. සිතුමින ආර්යන් රත්නජීව ආදරණීය ලොකු පුතුගේ හිසේ පවතින ආබාධය ශල්‍ය කර්මයකින් තොරව සුව කර ගැනීමට හැකි වේවා. පුතුන් දෙදෙනා අතින් අනන්ත සංසාරයේ පටන් මේ දක්වා අවැඩ අසාධාරණ හිංගිහිංසාවට ලක් වූ සියලු ලෝක සියලු සත්වයින්ටත් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම දානමය පින්කමින් ජනිත වන්නා වූ සියලු කුසල් පින්දහම් අනුමෝදන් වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට මෙන්ම දරු දෙදෙනාටත් සංජය රත්නජීව මහතාටත් සුනේත්‍රා රත්නජීව මෑණියන්ටත් තිබෙන අපල උපද්‍රව දුරු වී සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එමෙන්ම 2015 වර්ෂයේ සැප්තැම්බර් මාස 15 වෙනි දින මිය පරලොව සැපත් නෙළුන් යූස්ටස් රත්නජීව පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන් සැමට සසරින් එතර වී උත්තරීතර නිවනින් නිවී සැනසීමට මේ සියලු කුසල් පින්දහම් හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට සත් ප්‍රාර්ථනාවන් සිතන පතන අයුරින් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් උතුම් දේශනාව ශ්‍රවණය කරමු. අද දේශනාවේ තේමාව නීවරණයන්ගෙන් මිදීම අර්ථයෙන් බොජ්ජංග පිළිබඳ විග්‍රහයක්. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර වාසී පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ. අපි දේශනාව ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මත්තෙන් ඒ අසිරිමත් වූ මහා කරුණික ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ නමස්කාරය සිද්ධ කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාධු සාධු සාධු. අති උත්තරීතරෝ ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ආශිර්වාදය ඇතිව අදත් අපි ලෞතර වරණ දහම් සාකච්ඡාවෙන් ඔබව මුණ ගැහෙනවා. ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය ලෝකයාට පෙන්වා දීමේ උතුම් අරමුණින් යුක්තව අපි මතු කරන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ නිසා වෙනද වගේම අවධානයෙන් යුක්තව ධර්මයට කන් දෙන්නට අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. තං සුනාථ සාදුකං මනසිකරෝත. සංසාරේ පුරාම ප්‍රාර්ථනා කළේ මේ සියලුම පින්වතුන් ඒ අමා ධර්මයයි, ඒ අමා නිවනයි. එහෙමනම් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන මොහොත මේ සංසාරේ සුවිශිෂ්ට මොහොතක්. ඒ නිසාම එබඳු කාලපරාසයක් තමන්ගේ ජීවිතේ වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ තමන්ගේ තියෙන මහා පුණ්‍ය මහිමේ නිසාමයි. ඒ නිසා මහා පිනතියන් වශයෙන් ඔබ සියලු දෙනා මේ උතුම් ධර්ම සාකච්ඡාවට මෙතෙන් පටන් සම්බන්ධ වෙනවා. අද දවසේදී මේ අනන්ත සංසාර ගමනේ පටන් ලෝකෝත්තර සුවය, සදාතනික විමුක්ති සුවය සොයපු ඒ උතුම් බුද්ධ ශ්‍රාවක ආර්ය ශ්‍රාවකයන් උදෙසා මේ අමා ධර්මයේ මෙසේ දේශනා වෙනවා. එහෙමනම් අද දවසේදීත් අපි උතුම් වූ සතර සතිපට්ඨාන නිර්වාණ මාර්ගය හා සම්බන්ධව විග්‍රහ වන ධම්මානුපස්සනාවේ බොජ්ජංග පප්පය තමයි විග්‍රහ කරන්නේ. බොජ්ජංග ගැන මූලික අර්ථකථන තමයි අපි පැහැදිලි කළේ. එහෙමනම් ඊළඟට තවත් වැදගත් දහම් කාරණාවක් මම මේ දහම් කාරණා පුළුවන් තරම් මේ බොජ්ජංග පිළිබඳව ඔබ අවබෝධයට පත් කළොන බොජ්ජංග ගැන දේශනා කරන්න තවදුරටත් ඒ සූත්‍ර දේශනා ඇසුරෙන්. නැත්තම් බොජ්ජංග කියන්නේ මොනවද කියලා දන්නේ නැත්තම් බොජ්ජංග කියලා අපි හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ අර වචන හතක් කියලා එහෙම නැත්තම් බොජ්ජංග හතක නාන් ටික කියලා අපි ওই ටික තමයි බොජ්ජංග හිකී ඉන්නවා මිසක් බොජ්ජංග කියලා මොකද්ද කියලා හුවාම උඩින් බලන්න එන්නේ. බොජ්ජංග කියන අවබෝධය, අවබෝධය අංගයන්. එහෙනම් මේ විග්‍රහ කරන හැම දහම් ව්‍යාකරණයක්ම අර සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන හතෙන් එකකට ඇතුළත් සහ හතටම ඇතුළත් අඩු වැඩි වශයෙන්. එහෙනම් මේ නිර්වචන අවබෝධ කර ගැනීමම බොජ්ජංගයි. සප්ත බොජ්ජංගයි. මෙන්න මේ පංච නීවරණයන්ගෙන් මිදීමත් බොජ්ජංගයන්ගේම කොටසක්. එයත් අවබෝධයමයි. පංච නීවරණයන්ගෙන් මිදෙන්න පුළුවන් නම් එතනක් තියෙන අවබෝධය. ගොඩක් අය පංච නීවරණයන්ට ගැති වෙලා ජීවත් වෙනවා. මූලික ධර්ම අවබෝධයට පත්වෙච්ච අය පවා පංච නීවරණයන්ගෙන් යටපත් වෙලා ජීවත් වෙනවා. බුද්ධ ශ්‍රාවකේ වශයෙන් උනත් හැමෝගෙම ඉන්ද්‍රිය ධර්ම එක හා සමාන නෑනේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වෙනස්. ඒ නිසා එක එක පුද්ගලයා අඩු වැඩි වශයෙන් මේ නීවරණ වලට ගොදුරු වෙනවා, ගැති වෙනවා. එහෙනම් මේ නීවරණයන්ගෙන් නිදහස් වීමත් අවබෝධයක අංගයක්. ඒ කියන්නේ නීවරණ වලින් නිදහස් වෙන්න බැරිකම අවිජ්ජායම කොටසක්, අනවබෝධයම කොටසක්. එහෙනම් නීවරණ වලින් නිදහස් වෙන්න පුළුවන්කම විඥාය කොටසක්, අවබෝධි කොටසක්. එහෙනම් අපි බලමු මේ නිර්වචන පහක් දැන්. නෙක්ඛම්මං බුද්ධන්තිති බොජ්ජංගා. නෙක්ඛම්මං බුද්ධන්තිති බොජ්ජංගා කියන්නේ කාමච්ඡන්දයෙන් වෙන්වීම. නෙක්ඛම්මයටපත් වීම. එහෙම නැත්නම් නෙක්ඛම්මේ කියන්නේ කුමක්ද කියලා අවබෝධ කර ගැනීමත් අන්න බොජ්ජංගයක්, අවබෝධයංගයක්. නෙක්ඛම්මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ සංකල්පිත රාගෙන් නිදහස් වීම. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුද්ගලයා තුළ ගොඩනැගිලා තියෙන මේ සංකල්පිත මායාව. මෙන්න මේකයි තේරුම් ගන්න ඕන. මේ ආයාසයෙන් කෙලස් නිවන ක්‍රමයක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන නිරායාසයෙන් කෙලස් නිවන ක්‍රමයක්. ඒ නිරායාසයෙන් කෙලස් නිවෙන්නේ කොහොමද? අවබෝධය තුලින්. එහෙනම් සංකල්පිත රාගය කියන්නේ මොකද්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ඉතිසෙල ඒ ගැන දේශනා කරලා තියෙන නිසා මම මේ වෙලාවේ මේ දහම් කාරණා ගොඩක් ගැඹුරට විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් කෙටියෙන් නමුත් පැහැදිලි කරන්න ඕන. මෙන්න මේ සංකල්පිත රාගයෙන් නිදහස් වෙන්න ඕන. සංකල්පිත රාගය හැමෝගෙම චිත්තසංතාන තුල අඩු වැඩි වශයෙන් ගොඩනැගිලා තියෙනවා. මේ රූප, මේ ශබ්ද, මේ ගන්ධ, මේ රස, මේ ස්පර්ශ, මේ අදහස් වලින් සැප උපදිනවා කියන මුලාසහගත සිතුවිලි රටාවක්. මෙන්න මේකට තමයි කියන්නේ සංකල්පිත රාගය කියලා. එකිනෙකාගේ චින්තන රටාව එකිනෙකාට අනුකූලයි. ඒ චින්තන රටාව ගොඩනැගිලා තියෙන්නේ එකිනෙකාගේ ඉපදිච්ච තැන පටන් වැඩිච්ච සමාජ අවකාශය තුල. එහෙනම් ඒ සමාජ අවකාශය තුල ඒ වැඩිච්ච චින්තන ධාරාවම තමයි සංකල්පිත රාගය කියලා කියන්නේ. ඒ සංකල්පිත රාගය ඇතුලේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ චින්තන ධාරාව ඇතුලේ තමයි තියෙන්නේ. ඒ පුද්ගලයා කැමති වෙලා ඉන්න, ඒ පුද්ගලයා චන්ද රාගෙන් බැඳිලා ඉන්න අදහස්.
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අදහස් මේ සියල්ල. එහෙමනම් පිංගුතුනි අන්නේ සංකල්පිත රාගයෙන් වෙන්වීම තමයි නෙක්ඛම්මය කියන්නේ. එහෙනම් සංකල්පිත රාගයෙන් නිකම්ම වෙන් වෙන්න බෑ කෙනෙක්ට. ඒකට ඉස්සෙල්ලා බණ අහන්න ඕන. මූලික ධර්ම අවබෝධයටපත් වෙන්න ඕන. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕන. එතකොට තමයි මේ හේතුඵල න්‍යාය ධර්මයේ මේ උදේවය න්‍යාය ධර්මයේ දැක්කට පස්සේ තමයි මෙන්න මේ සංකල්පිත රාගය කියන්නේ කුමක්ද කියලා වැටහෙන්නේ. ඒකට පටිච්චසමුප්පාද ඥානෙ පහළ වෙන්න ඕන. ස්පර්ශය තුලින් තමයි වේදනාව හටගන්නේ. එහෙනම් ස්පර්ශයේ යම් ආකාරද වේදනාව එසේයි. එහෙමනම් සෝමනස්ස සහගත සුඛ වේදනාව හටගන්නේ කුමක් ප්‍රත්‍යින්ද? රාග සම්පස්සයෙන්. පස්සපච්චය වේදනා ඒ උද්දේශය නිද්දේශය වෙනවා. රාග සම්පස්සපච්චය සෝමනස්ස සහගත සුඛ වේදනා කියලා. එහෙනම් සෝමනස්ස සහගත සුඛ වේදනාව හටගන්නේ රාග සම්පස්සයෙන් නම් එහෙනම් එතනම තියෙනවා ඒ නිරෝධ ධර්මයක්. පස්සපච්චය වේදනා. පස්ස නිරෝධ වේදනා නිරෝධා. එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ වූ කල්ලි සැප වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් සැප වේදනාව යන නිච්ච ධර්මයක් නෙවෙයි අනිච්ච ධර්මයක්. ඒ කිව්වේ එය යමක බැහැගෙන පවතින ඒකාකාර අවිපරිණාමීය ධර්මයක් නෙවෙයි. සාර ධර්මයක් නෙවෙයි. ඒ හේතුක ඵලයක් වශයෙන් ඒ මොහොතේ විද්‍යමාන වන ධර්මයක්. తాවකාලික ධර්මයක් සංකතයක්. සංකත ධර්මයක්. ආස්වාදේ කියන්නේ. එහෙම නැතුව ආස්වාදේ කියන එක රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අදහස් වල ඊට අනුකූල ඊට ආවේනික එකක් නෙමෙයි ඒක. ඒකේ බැහැගෙන තියෙන එකක් නෙමෙයි ඒක. රූපේ ආස්වාදේ බැහැගෙන නැහැ. රූපේට ආස්වාදේ ඇතුළත් වෙන්නේ නැහැ. රූපේට ආස්වාදේ කියන්නේ පරියාප්ති ධර්මයක් නෙවෙයි. ඒකේ බැහැගත ධර්මයක් නෙවෙයි. ඒකට ඇතුළත් ධර්මයක් නෙවෙයි. රූපේ තුල ආස්වාදේ කියලා ධර්මයක් නැහැ. රූපේ ආස්වාදයක් වශයෙන් පේන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? සම්පස්ස ප්‍රත්‍යෙන්. පස්සවච්චය වේදනා. එහෙනම් අන්නේ අනුසාරයෙන් ධර්මයේ දකින්න ඕන. එසේ ධර්මයේ දකිනකොට මොකද වෙන්නේ? එහෙනම් අන්න පේන්න ගන්නවා. එහෙනම් මේ සංකල්පිත රාගය තමයි චන්ද රාගය කියන්නේ. චන්ද රාගය කියන්නේ පොදු විග්‍රහය. සංකල්පිත රාගය කියන්නේ පොදු විග්‍රහය. එකිනෙකාට අනුකූල විග්‍රහ කරනකොට එකිනෙකාගේ සංකල්පයන්ට අනුකූල එකිනෙකාගේ චන්ද රාගය වෙනස්. ඒ නිසා චන්ද රාගය කියන පොදු මාතෘකාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන අන්දම විග්‍රහ කිරීමේදී ඒකට අපි සංකල්පිත රාගය කියනවා. නැත්නම් සංකල්පිත රාගයයි චන්ද රාගය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. එහෙනම් චන්ද රාගය කියන්නේ කාමයටම තමයි. එහෙනම් මේ කාමයේ ආස්වාදයේ ආදීනෝ නෝනින් දකින්නකොට මොකද වෙන්නේ? යෝ චන්දරාග විනෝ චන්දරාග පහනන් ඉඳන් ඉස්සන්න නම් ඉස්සන්නේටපත් වෙනවා. කාමෙන් වෙන් වෙනවා. නෙක්කම් මේ කිව්ව ඒක. ආරෝග්‍ය කියලාත් කියන ආරෝග්‍ය පරමාලාභ. මොකද කාමයට රෝගය කියන රෝගෝති බිකවේ කාමාන මේතන් අදි වචන. එහෙනම් ආරෝග්‍ය පරමාලාභ කාමෙන් වෙන්වීම සැපයයි. එහෙනම් අන්න කාමෙන් වෙන්වීම නෙක්කම්මේ. එහෙනම් පින්වතුනි අන්න නෙක්කම්මේ කිව්ව ඒ ස්වභාවයට. මොකද්ද? චන්දරාගේ දුරු වෙන ස්වභාවය. දැන් චන්දරාගේ නිකම්ම දුරු වෙන්නේ නැහැ. චන්දරාගේ දුරු වෙන්නේ හි ආදීනෝ නෝනින් මෙනෙහි කරද්දි. කාමයේ ආදීනෝ නෝනින් මෙනෙහි කරද්දි. එහෙනම් කාමයේ කියනවා චන්දරාගය කියනවා සංකල්පිත රාගය කියනවා එකක්මයි මේ විග්‍රහ කරන්නේ. එහෙනම් මෙන්න මේ චන්දරාගෙන් වෙන්වීම, කාමයෙන් වෙන්වීම, සංකල්පිත රාගෙන් වෙන්වීම නෙක්ඛම්මයයි. කාමයේ ආදීනෝ නෝනින් මෙනෙහි කරද්දි අන්නර සංකල්පිත රාගය දුරු වෙලා යනවා. එදාට පේන්න ගන්න ওই පටිසම්පාද ධර්මයේ දැක්කහම මෙච්චර කාලයක් මේ පැවති ආස්වාදේ කියලා ඒ හිතාගෙන හිටපේ ස්වභාවයේ මුලාවක් නේද කියලා. අන්න වැටහෙන්න ගන්න. ඒකයි කිව්වේ. එහෙම නැතුව මේ කාමයේ හිතේ තියෙද්දි එහෙම් පිරීම කිසිම අවබෝධයක් නැතුව බලහත්කාරයෙන් හිත ඉක්මවන්න කිව්වට හරියනවද? මෙලෝ විචාරයක් නැහැ, මෙලෝ විමර්ශනයක් නැහැ, මෙලෝ අවබෝධයක් නැහැ. කාමයේ කියන්නේ හේතුඵල ධර්මයක් කියලා දකින්න නැතුව කාමයේ මෙල්ල කරගන්න කිව්වට වැඩක් තියනවද? කාමෙන් නිදහස් වෙන්න කිව්වට වරණ කිව්වට වැඩක් තියනවද? කාමයේ යනු හේතුඵල ධර්මයක් බව නොදැන, කාමයේ නිසා හට ගන්නා වූ ආස්වාදයේ හේතුඵල ධර්මයක් බව නොදැන, පටිසමුප්පාද ධර්මයක් බව නොදැන, නිකම් මිනිසෙට කියනවා කාමෙන් වෙන් ඉන්න කියලා. හරියනවද? తాවකාලික ඕනනම් වෙන් වෙර තාපසය වගේ. බොහොම සුළු කාලයකට. හැබැයි සංසාර දුකින් නම් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතිසාරයට අමුඩ ගැසීමක් ගැන නෙමෙයි. අතිසාරයේ සුව කර ගැනීමක් ගැන. එහෙනම් නෙක්ඛම්මේ කිව්වා අන්න චන්දරාගය එහෙම නැත්නම් සංකල්පිත රාගය දුරු වීමට. එහෙනම් සංකල්පිත රාගය දුරු වෙනකොටයි කාමච්ඡන්ද නීවරණයෙන් නිදහස් වෙන්නේ ඔබ. එහෙනම් එයත් අවබෝධ කර ගැනීම මේ බොජ්ජංගයක්. ඒ නිසා කිව්වා නෙක්ඛම්මං බොජ්ජන්ති इति බොජ්ජංගා. නෙක්ඛම්මේ අවබෝධ කර ගැනීමත් අවබෝධයෙන් කොටසක්. අන්න පංච නීවරණ වලින් මුල් නීවරණ හේවත් කාමච්ඡන්දේ දුරු වෙනවා එතකොට. ඊළඟට අභ්‍යාපාදම් බුද්ධාන්ති इति බොජ්ජංගා. අභ්‍යාපාදේවත් මෛත්‍රිය.
අභ්‍යාපාදයක ව්‍යාපාදයෙන් වෙන්වීම. ව්‍යාපාදයෙන් වෙන්වෙච්ච තැන තියෙන මෛත්‍රිය. මෛත්‍රිය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයමයි. එයත් අවබෝධයේ අංගයක්. දැන් අපි ලෝකයට මෛත්‍රී කරන්නේ ඇයි? එකක් තමයි යථාබෝධය ඇතිවෙන්න. උතුම් වූ පටිසමුප්පාද ධර්මයේ දකින්න. මේ ලෝක සත්‍යය කෙරෙහි කරුණාවක් ඇති වෙන පටන් ගන්න. සකල ලෝක සත්‍යයම මේ අනාබෝධය නිසා මහ දුකටපත් වෙච්ච පිරිසක් නේද? එයාට පිළිසරණක් නැහැ නේද? එයා මෙසේ හැසිරෙන්නේ අනාබෝධයෙන් නේද? අනාදි වශයෙන් මෛත්‍රිය හට ගන්නවා. ඊට පස්සේ අපි මෛත්‍රියෙන් යුක්තව හිතන්න පටන් ගන්නවා, කතා කරන්න පටන් ගන්නවා, ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් ওই ලෝකෝත්තර මෛත්‍රිය නිසාම සමහරු බැනුම් අහනවා. සමහරු දොස්පරොස් අහනවා. සමහරු විවිධාකාර නිග්‍රහයන්ට ලක් වෙනවා. හැබැයි තමන්ගේ මෛත්‍රිය එකෙන් දුරු කරගන්න අවශ්‍ය නැහැ, දුරු වෙලා යන්නෙත් නැහැ. උදාහරණ දෙයක් කිව්වොත් දැන් මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ ඒ අයට අර කිව්ව අවබෝධයත් එක්ක ඥානෙ පහළ වෙනවා. අනේ මේ සියලු ලෝ සතුන් මේ සියලු ව්‍යසනයන්ට මුහුණ දෙන්නේ, මේ වගේ අසාර ජීවිතයක් ගත කරන්නේ, මේ වගේ දුකටපත් වෙච්ච ජීවිතයක් ගත කරන්නේ ඒ තුල තියෙන අනවබෝධය නිසා නේද? එයාට මේ බණ ඇහුනේ නැති නිසා නේද? ඒ නිසා නේ එයාටත් මේ බණ අහන්න දෙන්න ඕන කියලා, එයාටත් මේ ධර්මයේ කියලා දෙන්න ඕන කියලා ඇතිවෙන ඌමනාවත් එක්ක හැමෝටම මිත්‍රයෙක් වෙන්න. දැන් මෛත්‍රිය කියලා කියන්නේ හැමෝටම මිත්‍රත්වයේ පළ කිරීම. දැන් එහෙම මිත්‍රත්වයේ පළ කරලා මොකද කරන්නේ? Tamanට මුණ ගැහෙන අය කවුද කින්දමන්ද හොයන්නේ නැතුව කලබලයට ධර්මයේ දේශනා කරන්න යනවා. ධර්මයේ පෙන්ලා දෙන්න යනවා. බස් එකේ ගියත් අල්ලපු සීට් එකේ ඉන්න මනුස්සයට බණ කියන්න හිතෙනවා. රැකී ආරක්ෂා කරන ස්ථානයේ වුණත් මුණ ගැහෙන අයට ධර්මයේ කියන්න හිතෙනවා. තන නොතන නොබලාම ධර්ම දේශනා කරන්න යනවා. ඕන තරම් ඔබ වෙනුම් අහලා ඇති. නිග්‍රහ ලබනවා ඊට පස්සේ. තවත් පිරිසකට මහා පව් කරගන්න පාර කපලා දෙනවා. ඒ නිසා ලෝකෝත්තර මෛත්‍රී හටගත්ත බබණින් තන නොතන නොබලා අපි වැඩ කරන්න ගියොත් එහෙම ඒනුත් විනාශයක් සිද්ධ කරගන්න පුළුවන්. සකල ලෝක සත්‍යයටම ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක එහෙම වෙන්නේ නැහැනේ. ඒක අපි ප්‍රාර්ථනා. හැබැයි එහෙම ප්‍රාර්ථනාව තිබුණා කියලා පුළුවන් ද එහෙම කරන්න? බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේනේ මේ විශ්වයේ ආර්ය මහා මෛත්‍රියෙන් අගතන්පත් උතුමන් වහන්සේ. හැබැයි අල්ලපුවට හිටි චොන්දසෝකරයට බණ කිව්වේ නැහැ. ඒ වගේම තමන් වහන්සේගේ ගිහි කාලිනේ මහා ඥාතිය වෙච්ච දේවදත්තව ගොඩ ගන්න බැරි වුණානේ. ඒ නිසා අප තුල මෛත්‍රිය තිබුණු පමණින් ලෝකයා দমনය වෙන්නේ නැහැ. එහෙම මෙත් කිනන පතුරු වල ලෝකයා দমনය කරන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. අපි කොච්චර මෙත් සිතින් කටයුතු කරත් අසත්පුරුෂයමයි ගොඩක් වෙලාවට. හැබැයි එහෙමයි කියලා අපේ මෛත්‍රිය අපේ මෙත් සිත නසා ගන්න ඕනෙත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අපි මෙත් සිත වඩන්නේ කුමක් උදෙසාද? ද්වේෂය දුරු කර ගැනීමේ උමනාවට. එහෙනම් ද්වේෂය දුරු කරගත්තාම මේ ශාන්තිය ලබන්නේ අප මිසක් අන්‍ය ලෝකයා නෙවෙයි. එහෙනම් පින්වතුනි ආර්ය ශ්‍රාවකයෝ මෙත් සිත වඩන්නේ ලෝකයාගෙන් ප්‍රශංසා ලබන්න හරි ලෝකයාගෙන් හොඳයි කියලා අහගන්න නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෝ මෙත් සිත වඩන්නේ ද්වේෂය ඡය කරගන්න. ධර්මාවබෝධයෙන් යුක්තව මෙත් සිත වඩනකොට ද්වේෂය දුරු වෙනවා. ද්වේෂය දුරු කර ගැනීමේ උමනාව ඇතිකම නිසාම මෙත් සිත වඩනවා. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තෙන් එක පැත්තකින් මෙත් සිත වැඩෙනවා, අනිත් පැත්තෙන් ද්වේෂය දුරු වෙලා යනවා. එතකොට තමන්ව ලෝකයට සත්පුරුෂයෙක් වශයෙන් විද්‍යමාන වෙන. ඒ වගේම ලෝකයට මහා ශාන්තියක් උදා වෙනවා. මොකද ඒ පුද්ගලයා තුලින් ලෝකයට ධර්මය ළඟා වෙනවා. එහෙනම් ලෝකෝත්තර මෙත් සිත වැඩෙනකොට තමන්ට වගේම ලෝකයට ශාන්තිය සැපත උදා වෙනවා. එහෙනම් ලෝකයේත් එක්ක ගැටි ලෝකයේත් එක්ක වාද විවාද කර ලෝකයේත් එක්ක අරගල කර ඉන්නේ නැහැ ආරි ශ්‍රාවකයෝ. ලෝකයා ඕනතරම් අසත්පුරුෂකම් කරනවා. ලෝකයාට ඒ අසත්පුරුෂකම් කරගන්න කියලා ආරි ශ්‍රාවක තමන්ගේ මෙත් සිත නසා ගන්න නැතුව ඒ මෙත් සිත පතුරවමින් ලෝකේ ගමන් කරනවා. අන්ධකාරය ඇති පාරක යම්කිසි සත්පුරුෂයෙක් ආලෝකයක් දැල්වාගෙන ගමන් කරනවා. ඒ පාර දෙපැත්තේ ඉන්න අන්ධකාරයේ බැහැගත්තා වූ අන්ධකාරය නිසා අතරමං වූ අනාථ වූ මිනිස්සු. ඒ මිනිස්යන්ට ආරාධනා කරනවා මෙන්න මේ ආලෝකයෙන් මේ පාර බලාගෙන අවශ්‍ය ගමනාන්තයට ගමන් කරන්න අපත් සමග වරෙල්ලා කියලා. එතකොට ඒ ආලෝකයෙන් පිහිට ලැබමින් යන්නට යම්කිසි මනුස්ස කොට්ටාසයක් ඉදිරිපත් වෙනවා. තවත් මිනිස්සුયો ඒ ආලෝකයට තිය පුද්ගලයාට ගරහන්න පුළුවන්. විවිධාකාර චෝදනා කරන්න පුළුවන්, නින්දා කරන්න පුළුවන්. මොන දේ කරත් ඒ ආලෝකයේ දැල්වගත්තු පුද්ගලයා තමන්ගේ ආලෝකය නිවා ගන්නේ නැහැ. මොකද ඔහුට උඹනාව තියෙනවා ගමනාන්තේ කරා යන්න. ඔහු කැමති නැහැ මේ අන්ධකාරයේ පසු වෙන්න. අන්ධකාරයේ ගොදුරක් වෙන්න. ඒ නිසා ඒ පුද්ගලයා
ඒ ආලෝකේ නසා ගන්න නැතුව අර අන්ධකාරයේ ඉන්න මිනිස්සු මොනතරම් ගර්හා කළත් නිඳා කරත් කොයිතරම් පීඩා කළත් කොයිතරම් හිංසා කළත් අර ආලෝකයේ රැගෙන ඒ මාවතේ ගමන් කරන පුද්ගලයා නොනැවතීම ගමන් කරනවා. ඒ වගේ පින්වතුනි බුද්ධ ශ්‍රාවකයෝ ලෝකෙට මෙසිත පතුරවාගෙන ගමන් කරනවා. හැබැයි ඒකේ තේරුම මෙසිත පතුරවාගෙන ගියාම ලෝකේ ඉන්න සියලුම දෙනා තමන්ගේ මිතුරු වෙනවා කියන එක නෙවෙයි. එහෙම ඒ විදිහට අඥාන කමට නම් හිතන්න එපා කවදාවත්. සමහර පින්වතුන්ට තියෙනවා දෝෂයක්. ඒ තමයි අදි탁සේරුවකටපත් වීම. දැන් උදාහරණයක් ධර්මයේ හැසිරෙනවා මම ඒ නිසා මට මුකුත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අදි탁සේරුවක්. බුදුරජාණන් වහන්සේවත් දේශනා කරේ නැහැ නේ හිම දෙයක්. උන්වහන්සේ දේශනා කළේ ධර්මයේ හැසිරෙන ධර්මෙන් ආරක්ෂා වේ කියලා. ධර්මෙන් ආරක්ෂා වේ කියලා කර්මෙන් ආරක්ෂා වේ කියලා උන්වහන්සේ කිව්වා. ඒ නිසා පින්වතුනි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ ධර්මයේ තුල ජීවත් වෙනවා. ධර්මයේ තුල ජීවත් වූ පමණින් සියලු කර්ම විපාකවල නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිසා අඩු වැඩි වශයෙන් විවිධාකාර හිංසා පීඩාවට මුහුණ දෙන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොච්චර ධර්මයේ හැසිරුණා. ඒකයිල ධර්මයේ අඩුපාඩුවක් නෙමෙයි. ඒකයිල තමන්ගේ අඩුපාඩුවක්. ධර්මයේ හැසිරුණා කියලා සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. සියලු පීඩාවන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ධර්මයේ හැසිරුණා කියලා මෛත්‍රී ලෝකෙට පැතිරුවා කියලා සියලු දෙනා මිත්‍රය වෙන්නේ නැහැ කවදාවත්. එහෙම හිතන්න එපා. එහෙම අපි හිතන් ඉන්නම් අපේ ඔලොමොට්ටල කමමයි. ඒක අපේ අවිජ්ජාවමයි. එහෙම හිතාගෙන ඉන්න සමහරු. ලෝකෙටම මෙච්චිත පැතිරෙව්වහම ආර්ය මෛත්‍රී පැතිරෙව්වා. ලෝකෝත්තර මෙච්චිත පැතිරෙව්වා. දැන් ඔක්කොම ලෝකයාම තමන්ගේ මිත්‍රය වෙයි කියලා නෑ. මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට ඕනතරම් සතුරු බිහි වෙනවා. බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේට පහළ වෙච්ච සතුරා දේවදත්ත කොච්චර දරුණු පුද්ගලයෙක්ද කියලා. තව කොච්චර සතුරු හිටියද? ඉතින් ඒ නිසා සතුරු කියන අය මෙල්ල කරන්න නෙමෙයි අපි මෙසිත පතුරවන්නේ. අන්න එක තේරුම් ගන්න ඕනේ. මෙසිත නිසා යම් ආකාරයෙන් සතුරු මෙල්ල වෙන්න පුළුවන්. හැබැයි අභිලාෂයක නෙමෙයි අපි. අපි මෙසිත පතුරවන්නේ අපේ ද්වේෂය දුරු කරගන්න. ද්වේෂය දුරු කරගන්න නිවනටපත් වෙන්න. දෝසක්කව නිබ්බාන. අන්න එක තේරුම් ගන්න ඕනේ. එහෙම නේද මෙසිත පතුරවල ලෝකේ හදන්න බෑ. එහෙම හැදෙන ලෝකයක් තිබුණා නම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා සහස්‍ර ලෝක ධාතුවම නිවනටපත් කරලා නතර වෙන්නේ. කොච්චර අපි මෙසිත පැතිරෙව්වත් අසත්පුරුෂයා බනහන්න නැත්තම් මොකද කරන්නේ? අපේ සත්පුරුෂකමට අපේ මෙසිතින් අපි මොකද කරන්නේ? ධර්මයේ ගෙනහිල්ලා දෙන්නවා. බන CD වශයෙන් හරි, දහම් පොත් වශයෙන් හරි. අසත්පුරුෂයා මේ බනට කන් දෙන්නෙත් නැත්තම්, ඒ දහම් පොත කියවන්නෙත් නැත්තම් මොකද වෙන්නේ? ඒ අසත්පුරුෂයා හැදෙන්නෙම නැත්තම් ඔබේ මෙසිත කොච්චර බලවත් උනත් ඔහුට එකෙන් යහපතක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට යහපතක් වෙන්නේත් නැහැ. අන්න එක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ලෝකේ අසත්පුරුෂයෝ දුරු කරන්න නෙමෙයි අපි මෙසිත පතුරවන්නේ. එහෙම ලෝකය සුවපත් කරන්න බෑ. නමුත් ඒ චේතනාවෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ. ඒ කියන්නේ අනේ ලෝක සත්‍යයට මේ ධර්මය මුණ ගැසේවා කියන. අනේ මේ ලෝක සත්‍යය මේ අමා ධර්මය අවබෝධ කරගෙන මේ අන්ධකාරයෙන් නිදහස් වේවා. මේ අනවබෝධයෙන් නිදහස් වේවා. එයටත් මේ උතුම් වූ ධර්ම අවබෝධය ලැබිලා මේ සිතනමති මායාවේ ග්‍රහණයෙන් නිදහස් වෙන්නට අවකාශ උදා වේවා. එයටත් උත්තරීතර නිර්වාණ ධර්මයේම ළඟා වේවා. නිර්වාණ අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් චේතනාවෙන් අන්න ලෝකෝත්තර චේතෝ විමුක්තිය. අන්න මෙත්තා චේතෝ විමුක්තිය කියලා කිව්වේ ඒකට. ඒ කියන්නේ මෛත්‍රී චේතනාවෙන් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා මෙයාට ලැබෙනවා නිදහස. කුමකින්ද නිදහස ලැබෙන්නේ? ද්වේෂයෙන්. මෙච්චර කාලයක් ද්වේෂයෙන් හිර වෙලා හිටියනම් ඉතින් ඒ අයට තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි මේ ධර්ම දානි සිද්ධ කර. ධර්ම දානි ආනිසංසයක් වශයෙන් මොකද වෙන්නේ? ලෝකෝත්තර මෙසිත වැඩින්න ගන්නවා. ද්වේෂය දුරු වෙනවා. එහෙමම ගිහිල්ලා යම් කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ ද්වේෂය දුරු වෙනවා. උතුම් අමා ධර්මයේ තුල කටයුතු කරද්දී ද්වේෂය දුරු වෙලා ඒ පාඨගානුසය නැසෙන්න ආසන්න කාලය වෙනකොට මොකද වෙන්නේ? බලහත්කාරයෙන්වත් ද්වේෂයක් ඇති කරගෙන ඉන්න බෑ. ප්‍රඥාවෙන් වහා මර්ධනය කරනවා ද්වේෂය මෙසිත මතු කරනවා. ද්වේෂයට නැගින්න ඉඩ දෙන්නේ නැහැ. ද්වේෂය හටගත්තත් ඒක ඊටාම සුළු මොහොතකින් දුර වෙලා යනවා. හරියට ජලය මතු පිට අදි නිරක්ෂේ. කලින් ගලක කොටපු ඉරක්ෂේ තිබුණේ. දැන් ජලය මතු පිට ඉරක්ෂේ ද්වේෂය. ඇති වෙච්ච සැනින් මේක දුර වෙලා යනවා. නිකම්ම දුර වෙනව නෙමෙයි. ප්‍රඥාවෙන් දුරු කරනවා. අන්න මෙසිත මතු කරනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ද්වේෂයේ ආදීනව දකිමින් ද්වේෂය දුරු කරමින් සකල ලෝක සත්‍යය කෙරෙහිම මෙසිත පතුරවමින් කටයුතු කිරීමේදී අන්න
ව්‍යාපාද කියන නීවරණය දුරු වෙලා යනවා. එහෙනම් මේ ව්‍යාපාද කියන නීවරණයේ ස්වභාවයත් ඒ දුරු කරන ආකාරයත් අවබෝධ කර ගැනීම අභ්‍යාපාදම් බුද්ධාන්තිති බොජ්ජංග ඒකත් අවබෝධයම කොටසක්. අන්න එහෙනම් එතනත් අවබෝධය තියෙනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂයා කියන්න ඕන. අසත්පුරුෂයාට දොස් නගන්නත් ඕන. ඒක දේශේ නෙවෙයි. අසත්පුරුෂයාගේ දෝෂේ පෙන්ලා දුන්නොත් ඒකත් අන්න ද්වේෂය හාමුදුරන් එහෙම කියන්න පුළුවන් කෙනෙක්. එහෙම ගත්තාම ඒ මෝඩ මානසිකත්වයට වැටෙන්න පුළුවන් කවදා හරි දවසක සම්මා සම්බුදු පියාණන් වහන්සේට දේශේ තිබුණා කියලා. ඒ සමහර භික්ෂුන්ට මෝග පුරුෂය කියලා කීවටව බැලලා තියෙනවා. අකුසලයට අසත්පුරුෂයාට දොස් ලැබීම දේශේ නෙවෙයි. සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයට යමෙ දොස් නගනවා නම් අන්න එතන තියෙනවා දේශේ. අසත්පුරුෂයාට අසත්පුරුෂ කමට අසත්පුරුෂ ධර්මයට දොස් නගන්නේ කරුණාවෙන්. හැබැයි එතන තියෙන කරුණා චෛතසිකය චේතනාම් බික්වේ කම්මං අදාමි. ධර්මයේ දකින්න බැරි මනුස්සයාට චේතනාව පේන්නේ මොකද්ද කියලා. චේතනාව දකින්න බැරි මනුස්සයාට පේන්නේ කර්මය වශයෙන් ක්‍රියාව විතරයි. ඒ නිසා මොකද වෙන්නේ? ක්‍රියාවෙන් හිතනවා, ක්‍රියාවෙන් මනිනවා. ඒ නිසා එදාට ක්‍රියාව දිහා බලලා තීරණ දෙනවා. සත්පුරුෂයා එදාට අසත්පුරුෂයෙක් වශයෙන් පේනවා. අසත්පුරුෂයා එදා සත්පුරුෂයෙක් වශයෙන් පේනවා. කොහොමද? මේ ලෝකින කපටි පුරුෂයෝ ඉන්නවා. තක්කඩි වංචනිකයෝ ඉන්නවා. මේ තක්කඩි වංචනික කපටියෝ ලෝකයට ආමන්ත්‍රණය කරද්දී තමන් හරි නිවිච්ච සාන්ත ප්‍රණීත පුද්ගලයෙක් බව පේන්න බොහෝම ලස්සන වචන තමයි පාවිච්චි කරන්නේ. අතුලාන්ත දේශේ ගිනි ගන්නවා. හැබැයි ඒ දේශේ ලෝකයට පෙනුනොත් එහෙම ලෝකයෙන් ලැබෙන ප්‍රතිලාභ ටික නැති වෙලයි කියලා බය වෙලා ලෝකයට බොහෝම ආදරණීය ආමන්ත්‍රණයන්ගෙන් තමයි ආමන්ත්‍රණය කරන්නේ. හරිම නිවිලා, හරිම ශාන්තයි. මගේ රත්තරන් උපාසකම්මලා, මගේ රත්තරන් උපාසක තාත්තලා මේ වෙලාවේ බණ අහනවා. එතකොට නිවනේ හිත පිටුවාගෙන නිවන හැර සැපයක් නැහැ කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන්නා භික්ෂුන් ඉන්න පුළුවන් මේ ලෝකේ. සැර පරුස වචනෙන් ආමන්ත්‍රණය කරලා තෝපේ කෙලස් නිවා ගනිල්ලා කියලා විධාන කරන මේ භයානක කෙලස් වණෙන් ඉක්මනට නිදහස් වෙලා ඒ ෂේම භූමිය කරා ගමන් කරපල්ලා කියලා සැර පරුස වචනෙන් ආමන්ත්‍රණය කරන එබඳු භික්ෂුන් දැකලා කියන්න පුළුවන් අනේ අර වලහල්ලා අර හාමුදුරන්ට මීහෙට කතා කරන්නවත් දන්නේ නැහැ නේ කියලා. මොන මෛත්‍රියක්ද මොන කරුණාවක්ද ඔය කියලා හයි. එනිසා පින්වතුනි චේතනාව දිහා බලන්නේ නැතුව ක්‍රියාව දිහා බලපු දවසට ඔබට අසත්පුරුෂයව සත්පුරුෂයෙක් හැටියටත් සත්පුරුෂයව අසත්පුරුෂයෙක් හැටියටත් පේන්න ගන්නවා. ඒ නිසා තමයි මේ ජන සමාජයේ අසත්පුරුෂයන්ට ඔබ මේ තරම් විපතටපත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හොඳට බලන්න hina වෙවි මූණේ පියුරු තවරාගෙන ඇවිල්ලා ඔබට ආමන්ත්‍රණය කරන බොහෝ දෙනා ඔබට නිවනටද සතර අපායටද පාර පෙන්නන්නේ කියලා. හොඳට බලන්න. නුවණින් බලන්න. ඒ නිසා ධර්මයේ හැටියට දකින්න දක්ෂ වෙන්න. අධර්මයේ හැටියට දකින්න දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි ලෝකෝත්තර මෙසිත ලෝකෝත්තර කරුණා කියන්නේ නිවටකමක් එහෙම නෙවෙයි. ඉවසිය යුතු තැන ඉවසනවා, නොයිවසිය යුතු තැන නොයිවසනවා. කුසලයේ ඉවසනවා, අකුසලයේ නොයිවසනවා. ඒ තමයි බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. එහෙනම් හැමතැනම සීමාවක් ඉමක් කොනක් නැතුව ඉවසන එකයි මෛත්‍රිය කරුණාව පතුරවනවා කියන එකයි. ඒකවිලා ලෝකෝත්තර ධර්මයට ආර්ය ප්‍රඥාවන්ත ධර්මයට ප්‍රඥාවෙන් ඒ දේශනා කරන ධර්මයට ගැලපෙන කතාවක් නෙවෙයි. ඒ නිසා මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීම කියලා කියන්නේ නිවටකමක් නෙවෙයි. මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීම කියලා කියන්නේ ද්වේෂය දුරු කර ගැනීමේ අභිලාෂයෙන් යුක්තව කටයුතු කිරීමක්. එතකොට ලෝකයාගේ අසත්පුරුෂකම් ඉවසනවා කියලා කියන්නේ ඒක ඇවිල්ලා මෛත්‍රියේ නේතන් තියෙන නිවටකම. එhmenan පින්වත්නි මේ අව්‍යාපාදේ යනු කුමක්ද කියලා අවබෝධ කර ගැනීමත් එහෙම නැත්නම් මෙත්සිත මෛත්‍රිය මෙත්තා චේතෝ විමුක්තිය කුමක්ද කියලා අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයක්මයි. ඒ අර්ථයෙන් කියුවා අභ්‍යාපාදං බුද්ධාන්තිති බොජ්ජංග. එහෙනම් අන්න ව්‍යාපාද කියන නීවරණයෙන් නිදහස් වීම එහි පළවෙනි අර්ථයයි. ඊළඟට ආලෝක සංඥාම් බුද්ධාන්තිති බොජ්ජංග. ආලෝක සංඥාව කිව්ව ගමන් ඔබේ මනසේ ඒ අදහස ගම්ම්‍ය වෙන්න පුළුවන් පදාර්ථයෙන්. ආලෝක සංඥා
ආලෝකය කියන ලෝකාර්ථයෙන් පදාර්ථාර්ථයෙන් මේ ඇහැට විද්‍යමාන වන කිරණ ශක්තියට සංඥාව කියන හැඟීමට එතකොට අන්න අදහසක් ගන්නවා පදාර්ථයෙන් ගත්ත පද පරමුණා ඊට පස්සේ දැන් මොන ආලෝකයක් ගැන කතා කරනවා මට එලි පේනවා අරහෙන් එළියනවා මෙහෙන් එළියනවා උල්කාපාත වශයෙන් එනවා පේනවා එහෙම කියලා. දැන් ආලෝක සංඥාවේ මොකද්ද? ලෝකෙන් වෙන්වීමේ හැඟීමට ලෝකෙන් වෙන් වෙච්ච තැනනේ ආලෝකයේ තියෙන්නේ. ආලෝක උදපාදි. ඒ කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරයේ වාස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මේ 12 ආයතනයන්ගෙන් වෙන්වීම. එතනයි ආලෝකයේ තියෙන්නේ ලෝකෙන් වෙන්වීම තියෙන්නේ. මේ ලෝකෙන් වෙන්වීමේ හැඟීම නොහොත් නිවන පිළිබඳ සංඥාව විරාග සංඥා කියනවා. නිරෝධ සංඥා කියනවා. ඉතින් දස සංඥා තුලම තියෙන ආලෝක සංඥාව තමයි. අනිච්ච සංඥාව, අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාන සංඥාව යනාදී වශයෙන් තියෙන විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බ ලෝක අනුබිරත සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව, ආනාපාන සතිය කියන. ඔහොම ඔය දස ආකාරයකින්ම පෙන්වන්නේ. ඔය ආලෝක සංඥාව තමයි. ඒ කිව්වේ ලෝකෙන් වෙන්වීමේ සංඥාව, හැඟීම. හැමතිස්සෙම ඒකෙන් තමයි අර අනාගාමී ඵලයේ දක්වාම පහසුවෙන් එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එතනින් එහාටත් මාර්ගය වැඩිනවා. අඩු වැඩි වශයෙන්. එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම අනුව එක වෙනස් වෙනවා. ඉතින් හැමෝටම එකක් කියන්න බැරි ඒකයි. නමුත් ඒ සංඥාව එසේ වඩනකොට විරාග සංඥා, නිරෝධ සංඥා මොකද වෙන්නේ? නිවනට හිත පිහිටනවා. ඒ පුද්ගලයාට ඒ නැත්නම් ඒ ආර ශ්‍රාවකයාට කොයිම වෙලාවකවත් මෙන්න මේ ලෝකයේ තුල ඉන්න ඕන කියන සංඥාව වෙන්නේ නැහැ. ලෝක සංඥාව පහළ වෙන්නේ නැහැ. එතකොට යාට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ඕන කියන සංඥාව වෙන්නේ නැහැ. ලෝකේ සැපයි කියන සංඥාව වෙන්නේ නැහැ. ලෝකේ දුකයි කියන සංඥාවමයි හටගන්නේ. ලෝකෙන් වෙන්විය යුතු සංඥාවමයි හටගන්නේ. අන්න ඒකට කියනවා ආලෝක සංඥාව. මේ ආලෝක සංඥාව වැඩෙනවා නම් මේ දවල්ද රැයද කියලා වෙනසක් නැතුව යනවා. දැන් භාවනා කරන කෙනෙක්ට ලෝකෝත්තර ධ්‍යානයක් වැඩිලා ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙ වැඩුණා කියලා ගමුකෝ. අර්පණාව දක්වා. දැන් ඒ අර්පණා ධ්‍යානෙ ඉන්න කෙනාට තියනවද නිනව්වක් මේ රැය මේ දවල් කියලා එහෙම කන්නේ. හිත ආලෝකයටපත් වෙලා. ඒ කියන්නේ මොකද්ද? ලෝකෙන් වෙන් වෙච්ච ස්වභාවයටපත් වෙලා හිත. ඒ නිසා ලෝක ධර්ම අදාළ නැහැ එදාට. එහෙනම් වින්දුනි දැන් මේ බණහන මොහොතේදී ඔබ හිත ආලෝකයටපත් වෙලා තියෙන්නේ. ඒකේ ලෝකෙන් වෙන් වෙලා තියෙන්නේ දැන්. දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කළ යුතුයි කියන තදබල අවිජ්ජාවේ බැහැගෙන ඉන්න හිතක් නම් ඔබේ හිත මේ වෙලාවේ බණහන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ කරන්නේ එක්ක ටීවී බලන එක එක්ක සින්දු අහන එක මෙලෝ වැඩක් නැත්තම් පාරදිය හරි බලාගෙන නැහැ. අන්න ආලෝක සංඥා වෙලා නැහැ හිතේ. ඒ කියන්නේ ලෝකයෙන් වෙන් විය යුතුයි කියන අදහස හැඟීම වෙట్లా නැහැ හිතේ. ඒ හිතේ තියෙන ලෝකයේත් එක්කම ජීවත් විය යුතුයි කියන සංඥාව. ලෝක සංඥාව. එහෙනම් ඒ ලෝක සංඥාවෙන් යුක්ත කෙනාට ආලෝක සංඥාව නොවැඩිච්ච කෙනාට මොකද වෙන්නේ දැන්? බණ අහගෙන ඉන්නකොට. ටිකක් කළා යනකොට ඈනුමත් දෙකක් යනවා. ඇඟ මැලි කඩන්න පටන් ගන්නවා. කය අලස භාවයටපත් වුණා. ඒක අර ඈනුමක් ඇදලා ඈනුමක් ඇරලි වෙලා ඇඟ මැලි කැඩුවේ. හිත කෙලෙස් වලින් අකුටු වුණා. සංකීර්ණ චිත්තං. හිත කෙලෙස් එක්කම ඇකිලිලා ගියා. දැන් මොකද උනේ? කයයි සිතයි අලස භාවයටපත් වුණා. සිතේ අලස භාවයට කියන්නේ තීන. කය අලස භාවයට කියන මිද්ද. සිතේ කය අලස භාවය. දැන් මේ විදිහට සිතේ කය අලස භාවයටපත් වෙනකොට තීන සිත්තය. තීන චිත්ත කියන්නේ අර ඇකිලිච්ච ස්වභාවය. සංකීර්ණ චිත්තය. ලීන චිත්ත කියලා කියනවා. තීන මිද්ද. දැන් මේ කය සිතේ අලස භාවය ඇති වුණා මොකද වෙන්නේ? බනහන්න බෑ තවදුරටත්. ඇයි එහෙම උනේ කියලා බැලුවා. එහෙම උනේ අර ලෝක සංඥාව නිසා, ආලෝක සංඥා දුරු වෙච්ච නිසා. එයාට නිවන පිළිබඳ තියෙන සංඥාව, අදහස, හැඟීම අඩුයි, බොහොම දුර්වලයි. එයාට තියෙන්නේ මේ ජීවිතේදී බැරුණොත් පෙර මතු ජීවිතයකදී හරි බැරිය මේ වැඩේ කරගන්න. තාම ඉතින් කොච්චර කාලයක් සංසාරේ ඉන්න පුළුවන්ද කියලා අන්න එහෙම ලෝක සංඥාවක් තියෙන, හැඟීමක් තියෙන, ලෝකයේ පිළිබඳ හැඟීමක් තියෙනවා. ලෝකේ නිත්‍ය සුඛ අත්ත සුභ වශයෙන් ගත්තා වූ විපල්ලාසය බලවත් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? බනහනකොට ඔන්න ඔය සංඥා නැగిලෙනවා. නැగిලා ආපු ගමන් මොකද වෙන්නේ? ආලෝක සංඥාව දුරු වෙනවා. දුරු වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිදිමත එනවා. කය සිතයි දෙකම මැල වෙලා යනවා. නිදිමත වෙනවා. ඇදගෙන වැටෙනවා බනහන තැනම දඩංගාල්. ඕන තරම් එහෙම වෙලා තියෙනවා. බනහගෙන ඉන්න ගමන් නිදිමරගාතෙන් ඇදගෙන වැටලා තියෙනවා මිනිස්සු. මුල බලාගෙන ගියාම ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ආස්වාදයේ ආදීනව දැක්කේ නැතිකම.
කාමයේ ආදීනව දැක්කේ නැතිකම. මේ කාමයේ නිසා අර මහා භයානක දුක්ඛ ස්කන්ධයක් ගොඩනගෙනවා කියලා න්‍යායාත්මක නුවණින් නිසියාකාරයෙන් නොදැක්කකම. ඒ නිසා මොකද උනේ? ලෝකයේ පිළිබඳ නැත්නම් පැවැත්ම පිළිබඳ අනුලෝමක් ශාන්තියටපත් උන්නේ නැහැ නිසියාකාරයෙන්. ඒ නිසා නොපැවැත්ම හේවත් ආලෝකයේ පිළිබඳ සම්යත න්යාමයටපත් උන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැනුමක් වශයෙන් ධර්මය ජීවිතේ දේක රාශී කරගෙන ජීවත් වෙනවා. අපි දන්නවනේ කියලා. දන්නව විතරයි අවබෝධ වෙලා නැහැ. දන්න අය කොච්චර ඉන්නවද? දැනුමෙන් ඉහළට ගියාම ආචාර්ය මහාචාර්ය කමුත් ගන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම එහෙම උපාධි වශයෙන් ගන්න පුළුවන්ද? අවබෝධයක් වශයෙන්. එහෙම දෙන පිරිසක් ඉන්නවා නම් ඉතින් ඒ මොනතරම් අඥානියෝද කියලා ඔබටම හිතාගත හැකියි. සබ්බූපදී පටිනිසග්ගෝ සියලු උපාදීන්ගෙන් සියලු උපදීන්ගෙන් නිදහස් කරන්න කියලා කිව්වාම හිත ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේම ධර්මයේ උපාදියක් කළා කවුරු හරි කොහේ හරි දෙනවා නම් ඒ මොන වගේ පුරුෂයෝද? ඒ මොෝග පුරුෂයෝ කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සබ්බූපදී පටිනිස්සග්ගෝ. මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ඇති උපදීන්ගෙන් නිදහස් වව්. චන්දරාගේ පහ කරලා. එහෙම දේශනා කරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය ආචාර උපාධි මහාචාර උපාධි වශයෙන් දෙන්න බෑ. ඒ අවබෝධයක්. පුද්ගලයාගේ මතු පිටින් පේන තරාතිරම බාලලිවරලා මෙයා අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ද අනවබෝධයටපත් වෙච්ච කෙනෙක්ද කියලා එහෙම කියන්නත් බෑ. අවබෝධය anu පිටින් මනලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සාකච්ඡාවෙන්ම දැනගන්න ඕන එකක් කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා. කෙනෙක්ගේ අවබෝධය ප්‍රඥාව මන බලන්න පුළුවන් ඉන්නේ සාකච්ඡා මාර්ගයෙන්මයි. ඒකත් එකක් දෙකක් නෙවෙයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන්. එහෙනම් පින්වතුනි මේ අවබෝධය නැතිකම නිසාමයි මේ ධර්මාවබෝධය තියෙන හීනකම නිසාමයි කෙනෙක් තුල මෙන්න මේ කියන තීන මිද්දේ නැగిලා ඉන්නේ. එහෙනම් තීන මිද්දේ නැගින්නට හේතුව යථා ධර්මයේ නුවණින් මෙනෙහි නොකිරීමයි. කවුරු හරි කියනවා නම් මට හරිම අලසයි මේ හගේ හිත හරිම අලසයි දැන් මට මේ ධර්මයට හිත ඔසවන්නම බෑ බණක් අහගෙන ඉන්න බෑ බණක් කියන්න බෑ මොනම ආකාරයකින්වත් මගේ හිතේ සමාධියක් ගොඩනගෙන්නේ නැහැ හරිම අමාරුවෙන් මම මේ ජීවත් වෙන්නේ මට දිශාව වැටහෙන්නෙත් නැහැ දැන් කියලා එහෙනම් තීන මිද්දේ උඩරින් වැඩිලා කුසීත වාය අලස වාය උඩරින් වැඩිලා ඒකට හේතුව ආස්වාදය ආදීනව මෙනෙහි කරන්නේ නැහැ නිසා ප්‍රත්‍යක්ෂ ඥාන වැඩෙන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ සංසාරේ මේ දුක්ඛ ස්කන්ධයේ තරම පේන්නේ නැහැ. එදාට මොකද වෙන්නේ? හැමතිස්සෙම ඇකිලිච්ච සිතක් සහ කයක් තමයි තියෙන්නේ. කුසීත වෙලා අලස වෙලා නිවන් මාර්ගය වහ ගන්නවා. ධර්මය ළඟදී කුසීතයි අලසයි. විනෝද වෙන්න නම් හිතට අක් ගාලා වික්කිට වෙලා එනවා විසිරීලා උද්දාමයටපත් වෙලෙම උඩ පැනගෙන යන්නේ විනෝද වෙන්න. සුවල්ප විනෝද චාරිකාවකනේ ආයේ මේ සංසාරේ. විනෝදයේ උතුරා පැතිරී ගියා මේ සංසාරයේ පුරාම. ඒවන් දීගරත්තං හෝ භික්කවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං කටසි වඩ්ඩතා සංසාරේ පුරාම ලොකු විනෝද චාරිකාවක් ඇවිල්ලා තියෙන්නේ. හොයියා ගාගෙන. ඇයි ඒ? මේ තුච්ච නින්දිත හිතේ ස්වභාවය ඔක තමයි. ධර්මී ඉස්සරහා ඇකිලෙන අධර්මී ඉස්සරහා විකසිත වෙන සිතක් මේ තුච්ච නින්දිත සිත. හැමතිස්සෙම ධර්මයේ ඉස්සරහා අකුලගෙන ඉන්නේ. අසත්පුරුෂයන්ගේ හිත් ධර්මයේ ඉස්සරහා ඇකිලෙනවා අධර්මයේ ඉස්සරහා විකසිත වෙනවා. හැබැයි සත්පුරුෂයන්ගේ ඒක අනිත් පැත්තට. එහෙනම් පින්වතුනි අර අධර්මයේ ඉස්සරහා හිත විකසිත වෙන්නේ එතන ලෝක සංඥාව වෙඩලා තියෙන්නේ. ඒ ලෝකේ සැපයි කියන සංඥාව. ධර්මයේ ඉස්සරහා හිත ඇකිලෙන්නේ ඇයි? ආලෝක සංඥාව වෙලා නැති නිසා. ඒ කියන්නේ නිවන පිළිබඳ සංඥාවක් නැහැ හිතේ. හැඟීමක් නැහැ ඒකයි. එහෙනම් ආර්ය ශ්‍රාවකයන්ගේ හිත ධර්මයේ ඉස්සරහා විකසිත වෙන්නේ ඇයි? නිවන පිළිබඳ හැඟීම වර්ධනය වෙලා හිතේ. චන්ද චිත්ත විරි විමර්ශ ඉද්ධිපාද වැඩිලා හිතේ ඒකයි. ආලෝක සංඥාව වැඩිලා. අන්න පින්වතුනි ඔය මට්ටමට ඇවිල්ලා නම් ඔබ මහා වාසනාවන්තයෙක් මේ විශ්වයේ. ඔබ ඉන්නේ ශ්‍රේෂ්ඨතම තැනක. ඇයි එහෙම කියන්නේ? මේ විශ්වයේ දුෂ්කරම වැඩක් ඔබ කරගෙන ඉන්නවා දැන්. මොකද? හිත කුසලයට නැඹුරු කරගෙන ඉන්නවා. එහෙනම් හිත කුසලයට නැඹුරු කිරීම කියලා කියන්නේ විශ්වයේ තියෙන දුෂ්කරතම සහ ශ්‍රේෂ්ඨතම කාර්යය. එහෙනම් අන්නේ උතුම් වූ ශ්‍රේෂ්ඨ කාර්යයේ නියැලෙන පුද්ගලයෙක් බවට පත් වෙලා දැන් ඔබ ආලෝක සංඥා වඩන්න නම් නිරන්තරයෙන් කාමයේ ආදීනවත් නිවනේ ආනිසංසත් මෙනෙහි කරන්න ඕන. කාමයේ ආදීනව මෙනෙහි කරන්න අනුරෝමක් ශාන්තියටපත් වෙනවා. නිවනේ ආනිසංස මෙනෙහි කරන්න සම්‍යක්ත න්යාමයටපත් වෙනවා.
අනුලෝමක් ශාන්තියටපත් වෙමින් සම්මත න්යාමයටපත් වෙනකොට මොකද වෙන්නේ? ආලෝක සංඥා වැඩෙනවා. ඒ කිව්වේ හැම අතින්ම සත්‍තිස් බෝධිපාක්ෂික නිර්වාණ ධර්මය වැඩෙනවා. හිත නිවනේ පිහිටනවා. නිවන් මඟ වැඩි යුතුයි. නිවනම පූර්ණ කර යුතුයි කියන සංඥා වැඩෙන්න ගන්නවා. අන්න එකට කියනවා ආලෝක සංඥාව. මේ සංසාර අන්ධකාරය, මේ අවිජ්ජා තෘෂ්ණා මෝහ අන්ධකාරය දුරු වෙලා ප්‍රඥාවේ ආලෝකයටපත් වෙනවා. නිවනේ ආලෝකය හිත පුරා විහිදෙනවා යන ආදි වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ කළු වෙනවා. ඒ එළිය පිටට පේන එක නෙවෙයි. ඒ බඳු ශ්‍රාවකයෝ මහා ඝන අන්ධකාරයක වාඩි වෙලා හිටියත් ඔවුන්ට ඇතුළාන්තයෙන් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් මහා ආලෝකයක් පේන්න පටන් ගන්නවා. හිත අභ්‍යන්තරයෙන් ප්‍රඥාවෙන් හෙලි කරන ආලෝකයටපත් වෙනවා. ඒ මහා දුක්ඛ අන්ධකාරයෙන් නිදහස් වෙලා ඒ මහා සදාතනික නිර්වාණ ආලෝකයේ තමන් බැහැ ගන්නවා. තමන් ඒ ආලෝකයෙන් තෙමී යනවා, ආලෝකයෙන් වැහිලා යනවා පේන්න ගන්නවා. චිත්ත අභ්‍යන්තරයෙන් මේ ආලෝක වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට තමයි ආලෝක සංඥාව කියන්නේ. එහෙනම් ඒ ආලෝක සංඥා වැඩිච්ච ශ්‍රාවකේට මහා ඝනාන්ධකාරයක වාඩිලා හිටියත් නිින්ද ඇති වෙන්නේ නැහැ, නිින්ද හටගන්නේ නැහැ. නිින්ද අහලකටවත් එන්නේ නැහැ. ඇයි ඒ? හිත අභ්‍යන්තරයෙන් ආලෝකයටපත් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුවට ජාගරියානු යෝගයේ වඩව් කියලා. ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදිවරන්න කියන එක. ඇයි ඒ? නිදිවරුවට පාඩුවක් ඉන්නේ නැහැ. ධර්මයේ තුල නම් ජීවත් වෙන්නේ, ධර්මේ නම් මෙනෙහි කරන්නේ, ධම්ම මානසිකාරය නම් වඩවන්නේ, සප්තබොජ්ජංග නම් වඩන්නේ, භාවනාව නම් වඩන්නේ. නිදිවරමින් වෙන දේවල් කරොත් වැඩක් නැහැ හැබැයි. නිදිවරමින් ධම්මග නම් වඩන්නේ. එහෙනම් මේ නිදිවැරීම ශ්‍රේෂ්ඨ නිදිවැරීමක්. එහෙනම් ඔබත් බලන්න ඕන ඔබ තුල තීන මිද්දේ වලවද්ද කියලා. එහෙමනම් යම් ආකාරයකින් කෙලෙස් අන්ධකාරය වැඩිලා ඔබේ හිතේ. ඒ කිව්වේ නිවන පිළිබඳ සංඥාව යම් තාක් දුරකට දුර වෙලා ඔබේ හිතේ වැඩිලා නැහැ හරියට. එහෙනම් නිරන්තරයෙන් මේ ආලෝක සංඥා වඩන්න, නිවන පිළිබඳ සංඥා වඩන්න, හැඟීම වර්ධනය කරගන්න. එතකොට ඉන්ද්‍රිය ධර්මات එක්ක ඔක්කොම වැඩෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝම. එහෙනම් ඔන්න ඒ ධම් ව්‍යාකරණයක් දැනගත්තා. එහෙනම් ආලෝක සංඥා වඩන්න මොකද වෙන්නේ? තීන මිද්ද කියන අකුසලෙන් එහෙම නැත්නම් නීවරණ හිත නිදහස් වෙනවා. එහෙනම් ආලෝක සංඥා බුද්ධාන්තිති බොජ්ජංග. එහෙනම් මේ ආලෝක සංඥාව අවබෝධ කර ගැනීම, එහෙම නැත්නම් තීන මිද්දෙන් නිදහස් වීමත්, නිදහස් වීමේ ක්‍රමවේදය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයක්, අවබෝධයේ අංගයක්. එහෙනම් දැන් අපි නීවරණ තුනකින් නිදහස් වෙන ආකාරය සාකච්ඡා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. හතරවෙනි එක අවික්කේපම් බුද්ධාන්තිති බොජ්ජංග. උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයේ ස්වභාවය තමයි උද්දච්ච කියලා කියන්නේ. හිත උදහස් වෙනවා, හිත උඩඟු භාවයටපත් වෙනවා, හිත කඩා වැටෙනවා, විසිරිලා යනවා. කුක්කුච්ච කියන නීවරණයේ ස්වභාවය හිත පසුතැවෙන, එතනත් විසිරීමක් තියෙනවා. පසුතැවීමෙන් විසිරෙනවා, අතන උඩඟු භාවයෙන් විසිරෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙකේදීම හිත විසිරෙනවා, විසිරිලා යනවා, වික්ෂේප වෙනවා. වික්ෂේප කියලා කියන්නේ අපි ওই සිංහලයේ කියනවා බකන් නිලාගෙන උඩ බලාගෙන ඉන්නවා, කරන්න ඕන දේ තේරුම් ගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ? අවසානයේ තීරණ යන්නේ. එක එක ප්‍රශ්න නිසා වික්ෂේප වෙනවා, බය නිසා වික්ෂේප වෙනවා, කරන්න ඕන මොකද්ද කියලා තීරණයක් ගන්න බැරුණාම වික්ෂේප වෙනවා. ඉතින් මේ විදිහට හිත වික්ෂේප වෙනවා විවිධ අවස්ථාවල. වික්ෂෝපයටපත් වෙනවා ඊට පස්සේ. එහෙමනම් මෙන්න මේ වික්ෂේප ස්වභාවයෙන් තමයි විසිරිලා ගිය අරමුණක් ගන්නට නොහැකිව නිකන් ඔහේ උඩමින් බල බල ඉන්න ස්වභාවය, නිකන් තේරුමක් නැතුව නිකන් ඔන්න ඔහේ බලාගෙන ඉන්නවා. ඒ ස්වභාවය, කල්පනා කර කර තැවෙන ස්වභාවය, කල්පනා කරලා වැඩිකමට කිසිම වැඩක් කරගන්න බැරුව අනාථ වෙන ස්වභාවය. මෙන්න මේ සියලු ස්වභාවයන්ගේ ඒකරාශී ස්වභාවයට කියන උද්දච්ච කුක්කුච්ච නීවරණය කිය. සුද්ධ සිංහලෙන්ම ගත්තාම උද්දච්ච කුක්කුච්ච කියන්නේ මේ හිත උඩඟු භාවයටපත් වෙමින්, පසුතැවෙමින්, විසිරීලා යන, අරමුණක් ගන්නට නොහැකි විපිලිසර වෙන, වික්ෂේප වෙන ස්වභාවය. එහෙමනම් මෙන්න මේ ස්වභාවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? අවික්කේපං බුද්ධාන්තිති බොජ්ජංග. අවික්ෂේපය. අවික්ෂේපය කියන්නේ විපිලිසර භාවයෙන් වෙන්වීම, අවිප්‍රතිසාරය කියලා කියන ධර්මයේ. එහෙමනම් මේ හිත විපිලිසර වෙන ස්වභාවය දුරු කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අවික්ෂේපය. අවික්ෂේපය කියන්නේ මොකක්ද? සමාධිමත් ස්වභාවය හිතේ. සමාධිමත් ස්වභාවය අඩව ගන්න නම් මොකද කරන්න ඕන? කුසල සීලෙන් අවිප්‍රතිසාරය වැඩි. එහෙනම් ඔබ දැනගන්න ඕන ඔබේ හිත විපිලිසර වෙන්නේ ඇයි? බහුලව මේ කාම අරමුණු කරා ඇදිලා යන නිසා. හැම තිස්සෙම මේ අරමුණු බහුල ජීවිතයක් ගත කරන්න. බලාපොරොත්තු ගොඩයි, ආශාවන් ගොඩයි. එහෙනම් අන්න අල්පේච්ඡ ජීවිතයකට එන්න සිද්ධ වෙනවා.
අප කිච්චෝච සල්ලෝකෝත්ති අල්ප කෘත්‍යයක් නැති සහැල්ලු දීපෑවතුකට එන්න වෙනවා මේ උද්දච්ච කුක්කුච්ච නීවරණේ නිදහස් වෙන්න. එහෙම නැතුව බෑ. දැන් මේ බණහන්ඩවත් සමහරුන්ට අවස්ථාව නොලැබෙන්නේ ඇයි? ඒ තරම් වැඩ කොටක් බලාගෙන. සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ ප්‍රාර්ථනා කළේ ධර්මය. ඒ ධර්මය අහන්න ඉපදිලා අද ඒ ධර්මය අහන්න හැටියක් නැහැ. ඒ තරම් වැඩ ලෝකේ වැඩ. අල්ලගත්ත වැඩ ප්‍රමාණය ගොඩාක් වැඩි. දැන් ජීවිතේ ප්‍රශ්න කරදර බාධක මේ වැඩි වෙන්න මේ උද්දච්ච කියන නිවර්ණය බහුල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න කරදර වැඩි වෙනකොට මේවට විසඳුම් දෙන්නත් එපයි දැන්. විසඳුම් දෙන්න ගියාට පස්සේ নানা ප්‍රකාර විසඳුම් දෙන්න වෙනවා. සමහර අවස්ථාවල හොඳ පැත්තකින් තියලා නරක විසඳුම් දෙන්නත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කරපු නරක ගැන පසුතැවෙන්න සිද්ධ වෙනවා. කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැවෙන්න සිද්ධ වෙනවා. කරගත්ත නරක ගැන පසුතැවෙනවා. එහෙම නැත්නම් කරපු අකුසලයන් ගැන තැවෙනවා, නොකරපු කුසලයන් ගැනත් තැවෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා කුක්කුච්ච. දැන් උද්දච්ච කුක්කුච්ච. මේ දෙකෙන්ම දැන් පෙළෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් ලෝක සත්‍යෝ මේ කිව්ව ආකාර දෙකටම තැවි නේද ඉන්නේ කියලා. එක පැත්තකින් හිත උද්දාහස් වෙලා පවතිනවා. අනිත් පැත්තෙන් හිත පසුතැවෙනවා. උද්දච්ච කුක්කුච්ච. මේ නීවරණ දෙකම එකට පවතී. එහෙනම් අන්නේ ස්වභාවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඇයි මෙහෙම උඩඟු භාවයට නැත්නම් උද්දච්ච භාවයට පත් වෙන්නේ ඇයි? කුක්කුච්ච භාවයට පත් වෙන්නේ ඇයි හිත? අන්න හේතුව පේනවා. මොකද්ද? අකුසලයේදී කුසලෙන් ඇහැත්වීම. කුසල සීලේ රැකුන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස අසංවරයි. ඒකයි හේතුව. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හොයන්නේ මොනවද හැමතිස්සෙම? ලෝකේ අරමුණු. ලෝකේ තව තවත් අල්ලගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ධර්මය ගැන කතා කරන්න. ධර්මය ගැන සිංහනාද කරන වෙලාවක තව කල්පනා කරන ලෝකේ කොහොමද අල්ලගන්නේ කියලා ඒකම ඊළඟ මොහොත. තව කොහොමද රූප ගොඩක් අල්ලගන්නේ? තව කොහොමද වේදනා ගොඩක් අල්ලගන්නේ? තව කොහොමද සංඥා ගොඩක් අල්ලගන්නේ? තව කොහොමද සංකාර ගොඩක් අල්ලගන්නේ? තව කොහොමද විඥාන ගොඩක් අල්ලගන්නේ කියලා කල්පනා කර කර ඉන්නේ. තව කොහොමද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගොඩක් අල්ලගන්නේ කියලා කල්පනා කර කර ඉන්නේ. මෙන්න මේ චිත්ත ස්වභාවය නිසායි වික්ෂේපේ හිතේ හටගන්නේ. හිත විසිරිලා යයි. හිතට පසුතැවෙන්න අවශ්‍ය කරුණු කාරණා සකස් වෙනවා. එහෙනම් ලෝකේ අල්ලගන්නේ කොහොමද? තව තවත් ලෝක අරමුණු රැස් කරගන්නේ කොහොමද කියලා හිතමින් ඉන්න පුද්ගලයාගේ චිත්තසංතානෙ නිරන්තරයෙන් මේ උද්දච්ච කුක්කුච්ච කියන නිවර්ණය නැගෙනවා. ඒ නිසා බලන්න ඔය රැකී ආරක්ෂා කරන මිනිස්සු දිහා කාර්ය බහුල ජීවිතයක් ගත කරන මිනිස්සු දිහා බලන්න රැකී ආරක්ෂා නිසා ඒ හැමතිස්සෙම ඉන්නේ උද්දච්ච කුක්කුච්ච කියන නිවර්ණයෙන් පිළිපෙලි. විපිලිසර භාවයෙන් යුක්තව උන්ගේ හිත. සමහරට මේ කියන දෙයක්වත් ඇහෙන්නේ නැහැ වුන්ට. මොනවා හරි දෙයක් කිව්වට ඇහෙන්නේ නැහැ. ඒ තරම් විපිලිසර වෙලා හිත. ඒකාග්‍ර කරගන්න බෑ. කියන දේවත් ඇහෙන්නේ නැහැ. එහෙනම් පිංගුතුනේකට හේතුව මොකද්ද කියලා දාපු දාන්න මොකද? අකුසලයේ හැසිරීම. ඒ කිව්වේ මේ ලෝකයේ අසුරු කිරීම අකුසලයි. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නැවත නැවත අසුරු කරමින් වාසය කරනවා නම් ඔහු නිකම්ම නෙමෙයි ආස්වාදයේ පිණිස. ආස්වාදයේ පිණිස අසුරු කරමින් කල්ගත කරනවා නම් එතන තියෙන අකුසලයයි. එහෙනම් අකුසලය තුලයි උද්දච්ච කුක්කුච්ච නීවරණ බහුලව වැඩින්නේ. එහෙනම් කොහොමද මේ නීවරණයන්ගෙන් නිදහස අවික්ෂේප ස්වභාවයම නැත්නම් අවික්කේපට්ටම් කිව්වේ සමාධියට. ඒ සමාධිමත් චිත්ත ස්වභාවය නගන්නේ කොහොමද? උදා කරගන්නේ කොහොමද? එහෙනම් කුසල සීලේ හැසිරෙන්න ඕන. කුසල සීලෙන් අවිප්‍රතිසාරයත් අවිප්‍රතිසාරයෙන් පාමොජ්ජයත් පාමොජ්ජයෙන් ප්‍රීතියත් ප්‍රීතියෙන් පස්සද්ධියත් පස්සද්ධියෙන් සමාධියත් සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයෙන් නිබ්බිදාවත් නිබ්බිදාවෙන් විරාගයත් විරාගයෙන් විමුක්ති ඥාන දර්ශනයත් පහල කරයි කියලා සම්මා සම්බුදු පියාණන් නචේතනාකරණී සූත්‍රය දක්වනවා. එහෙමනම් මුලම තියෙන කුසල සීලය. කුසල සීලය වැඩුණා නම් අවිප්‍රතිසාරය හේවත් අවික්ෂේපය වැඩිනවා. ඔන්න තියෙනවා උද්දච්ච කුක්කුච්ච නිවර්ණය නිදහසට ක්‍රමය. එහෙනම් පින්වත්නි කුසල සීලයෙන් බලවත් කරගන්න උනේ කියන්නේ හැමතිස්සෙම ඇස කරන නාසය දිව ශරීරයේ මනස සංවර ස්වභාවයෙන් පවත්වාගෙන යන්න ඕනේ. කියන්නේ සංයෝජනයන්ට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පරිහරණය කරන්නට ඉඩක් නොදී සිටින්නට ඕන. එහෙනම් හැම එකකින්ම පෙන්වන්නේ මොකද්ද? ලෝකෙන් නිදහස් විය යුතුයි කිය. ලෝකේ පැවැත්මෙන් නිදහස් විය යුතුයි. ඒ කුසල සීලය වැඩෙන්න මොකද වෙන්නේ? මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය දුර වෙලා ගිහලා අවිප්‍රතිසාරයවත් අවික්ෂේප හිත පිහිටනවා සමාධිමත් හිත පිහිටෙන්නේ. ඒකාග්‍ර මනසක් තියෙන එදා. එදාට ඉන්න පුළුවන් කලබලයක් කම්පාවක් නැති සිතකින්. එහෙමනම්
අවික්කේපම් බුද්ධන්ති ඉති බොජ්ජංගා මේ අවික්ෂේපය කුමක්ද කියලා අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි. ඒ අවික්ෂේපය එහෙම නැත්නම් ඒ සමාධිය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි. එහෙනම් එතකොට මොකද දුරු වෙන්නේ? උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ. එහෙනම් උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය දුරු වෙනවා මේ අවික්ෂේපය කුමක්ද කියලා අවබෝධ කරගත්තාම. එහෙනම් එයත් අවබෝධයේ අංගයක්. ඒ අර්ථයෙන් කිව්ව බොජ්ජංගයි කියලා. ඊළඟට පස්වෙනි නීවරණය විචිකිච්ඡා. ධම්ම වවත්තානං බුද්ධන්ති इति බොජ්ජංගා. ධම්ම වවත්තානං බුද්ධන්ති इति බොජ්ජංගා. මේ ධර්ම ව්‍යවස්ථා කිරීම ව්‍යවස්ථාපනයත් මේ බොජ්ජංගයක්. මොකක්ද ඒ කිව්වේ? දැන් මේක සියුම්ම තේරුම් කරලා දෙන්නම් බොහෝ දෙනාට මේක ප්‍රයෝජනවත් වෙයි. දැන් මේ විචිකිච්ඡාව කියන නීවරණය. ඒ ධම්ම අවබෝධයේ තියෙන සුවාන් පරලාභියා තුලත් මේ විචිකිච්ඡා කියන නීවරණය නැගෙනවා. විචිකිච්ඡා සංයෝජනය කියන්නේ එකක්. විචිකිච්ඡා නීවරණය කියන්නේ තව එකක්. සංයෝජනය කියන්නේ බුද්ධ ආදී අටදැන් සැකිය. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ මුල් කරගත්තා වූ ධම්ම අවබෝධය නැතිකමෙන් ඒ න්‍යායාත්මක ධර්මයේ පිළිබඳ පවතින සැකය. ඒකට තමයි බුද්ධ ආදී අටදැන් සැකය කියලා කියන අවසානයේ පටිච්චසමුප්පාදයේ අවබෝධ වීමත් එක්ක විචිකිච්ඡා කියන සංයෝජනෙ බිඳිලා යනවා. විචිකිච්ඡා අනුසයත් නැසිලා යනවා එතකොට. විචිකිච්ඡා කියලා මෙතන කියන්නේ නීවරණ ධර්මයක්. මෙතන විචිකිච්ඡාව කියලා කියන්නේ ධර්මාබෝධයේ තියෙන කෙනාටත් ඇති වෙනවා විවිධාකාර සැකයක්. දැන් උදාහරණයක් අර ශාක්‍ය මහානාම කුමාරයාට ධර්මාබෝධයේ පිළිබඳව සැකයක් හටගත්තා. ඔහු සෝවාන් ඵලයේ හිටියත් ඔහුට මහ සැකයක් ඇති වුණා. Taman සෝවාන් ඵලයටපත් වෙලාද නැද්ද කියලා. මෙන්න මේ වගේ සැක සංකා ඇති වෙනවා ධම්ම මාර්ගය ගමන් කරද්දී. යම් යම් ධම් කොටාස ගැන. ඇයි එහෙම ඇති වෙන්නේ? ධර්මයේ පිළිබඳ අවබෝධය මදිකමින්. එහෙම නැත්නම් ධම් ඥානීය මදිකමින්. ධර්මාබෝධයයි ධර්ම ඥානීය දෙකේම මදිකමින්. ධර්ම ඥානීය මදකම පවතින කුමක් මතද? ධර්මයේ නිසියාකාරයෙන් පරිශීලනය නොකිරීම මත. ඒ නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම ඒ අයට විවිධාකාර ප්‍රශ්න ඉවරයන්නේ. අර සංයෝජනීය ප්‍රශ්න නෙමෙයි. විචිකිච්ඡා කියන සංයෝජනේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියද ඇත්තටම නැද්ද? බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාද නැද්ද? මේ ශ්‍රී සද්ධර්මයේ ඇත්තද නැද්ද? ආර්ය මහා සංඝරත්නය කියන්නේ තුන් කාලේම සත්‍ය වශයෙන් වැඩ ඉන්න පිරිසද නැද්ද? අනාදි වශයෙන් ඒ වගේ ප්‍රශ්න නෙමෙයි. ඒවා ආර්ය ශ්‍රාවකයන්ට ඇති වෙන්නේ නැහැ. මොකද බුද්දේ අවිච්ඡ අප්පසාදෝ, ධම්මේ අවිච්ඡ අප්පසාදෝ, සංඝේ අවිච්ඡ අප්පසාදෝ, අරියකාන්ත සීලේ අවිච්ඡ අප්පසාදෝ යනාදි වශයෙන් හතර ආකාරයෙන් අවිච්ඡ ප්‍රසාදයටපත් වුණාම ඒ බුද්ධ ශ්‍රාවකයන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒවා නෙමෙයි මේ. ධර්මයේ පිළිබඳ විවිධාකාර ගැටලු. ධර්මයේ පිළිබඳ සැකයක් නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ ධර්ම ඥානයේ මදකම නිසා ඇතිවන්නා වූ ගැටලු. එහෙම ඒවා තියෙනවා. ඔය ඕන තරම් තර්ක වාදත් ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් කෙනෙක්. එහෙනම් ධර්මයේ ව්‍යවස්ථාපනය කරන්න ඕන. ව්‍යවස්ථා කරන්න ඕන. පවත්තානම් කිව්වේ ඒකයි. එහෙනම් මොකද මේ ව්‍යවස්ථාපනය කරනවා කියන්නේ? මේ ධර්මය පරිශීලනය කරමින් ඒ යම්කිසි ආකාරයකින් තමන්ට පුළුවන් තමන්ගේ ජීවන ප්‍රතිපදාව ඇතුලේ කොටසක් කාර්යය බවට පත් වෙනවා. මේ ක්‍රමවේදය අතීතයේ ඉඳලම තිබුණා පින්වතුනි. අපේ පැරණි උතුමන් වහන්සේලා මේ ධම්ම මාර්ගය ප්‍රගුණ කරද්දී ඔන්න ඔය කාර්යය ග්‍රන්ථ දූරේ කියලාත් එකට කියන එක්තරා ආකාරයකින් මෙන්න මේ වැඩේ කරා. මොකද්ද? එක පිරිසක් මේ ධර්ම දේශනා මේ සූත්‍ර දේශනා හොඳට කටපාඩම් කරගත්තා. ධාරණය කරගත්තා. කටපාඩම් කරගත්තා. වනපොත් කරගත්තා. ඒකත් එක්තරා ආකාරයක ව්‍යවස්ථාපනය. තවත් පිරිසක් හිටියා මේ පොත් අරගෙන මේ සූත්‍ර දේශනා අරගෙන අටුවා ලිව්වා. අන්න ඒකත් ව්‍යවස්ථාපනය. ව්‍යවස්ථා කිරීම. සමහරු ටීකා ලිව්වා. සමහරු ටිප්පණි ලිව්වා. සමහරු සම්න්න ලිව්වා. ඔය තියෙන්නේ ව්‍යවස්ථාපනය කිරීම. දැන් ඔබ හිතන්න එපා මේ කාර්යයන් තුල උන්වහන්සේලා නිකම් මේ කාර්යය කරලා අත පිහිට ගත්තා කියලා. ඒ කාර්යයම උන්වහන්සේලාට අරිහත් මාර්ගය පූර්ණ කරලා අරිහත් ඵලයටපත් වෙන්න උපකාර වුණා. එහෙනම් අන්න බලන්න දහම් පතපොත ලිවීම, ධර්ම දේශනා කිරීම, දහම් පත්‍රිකා සකස් කිරීම, දහම් අටුවා ග්‍රන්ථ ආදී විවිධාකාර ටීකා ටිප්පණි සන්න දක්වා ඒ දහම් ව්‍යාකරණයන් විවිධාකාර මට්ටම් වලින් ප්‍රකාශයටපත් කිරීම යන ආදී මේ සෑම සියලු ආකාරයක් තුළම තියෙනවා අන්නර වවත්තානං ඒවා ධම් ව්‍යවස්ථාකරණය, ධර්ම ව්‍යවස්ථා කිරීම කියන කාර්යය. ධර්මීය පොතක් වශයෙන් ලියන්න නම් මොකද කරන්න ඕන? අනිවාර්යෙන් ධර්ම විමර්ශනය කරන්න. එහෙනම් ඒක හොඳ අභ්‍යාසයක් වෙනවා.
දැන් මෙතනදී කුසලය. කුසලය කියන්නේ යම්කිසි කුසලතාව කියලා කියන්නේ හැකියාව. එහෙනම් හැකියාව වැඩෙන්නේ නිකන් නෙවෙයි සතත අභ්‍යාසයෙන් අභ්‍යාස කරන්න ඕන. ඒ අභ්‍යාසයේ ප්‍රගුණ වුණොත් තමයි කුසලතාව වැඩෙන්නේ. ඒකේ ආසේවිතාය භාවිතාය බහුලීකතාය අනුට්ඨිතාය වත්තුකතාය යානිකතාය පරිචිතාය සුසමාරද්දාය ඔන්න තියෙනවා. අභ්‍යාස කරන්න පුළුවන් තරම්. දැන් බලන්න අපේ අතීතේ වැඩ හිටපු උත්තමයන් වහන්සේලා උන්වහන්සේලා ධර්මයේ ප්‍රගුණ කිරීමක් වශයෙන් තමයි අටුවා ලිව්වේ. අටුවා ග්‍රන්ථ ලිව්වේ, ටීකා ටිප්පණි සම්න ලිව්වේ. දැන් උන්වහන්සේලාගේ ධම්ම මාර්ගයත් ප්‍රගුණ කරමින් ඒකට අර්ථචර්යාව කියන්නේ. ඒ ධම්ම මාර්ගයේ ප්‍රගුණ වෙමින් උන්වහන්සේලා අරිහත් ඵලයට පත් වෙනවත් එක්කම අටුවා ග්‍රන්ථය ලෝකයට දායාද වෙනවා. ඒ අටුවා ග්‍රන්ථ කියලා තවත් බොහෝ දෙනා නිවන් අවබෝධයට පත් වෙනවා. බලන්න අර්ථචර්යාවයි පරාර්ථචර්යාවයි දෙක මෙතන තියෙනවා. එසා පින්වතුනි විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්න නම් ඔන්න කිව්ව දහම් ව්‍යවස්ථාකරණය ඊටාම හොඳ ක්‍රමවේදයක්. ඒක මම නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ මාර්ගය ගමන් කරලා තමයි අපේ පෙර හිටපු උත්තමයෝ ඒ උතුම් වූ ඵල සාධනය කරගත්තේ. වගේම උන්වහන්සේලා ඒ දහම් ව්‍යවස්ථාපනය නිසි ආකාරයෙන් සිද්ධ කරපු නිසා තමයි මතක තියාගන්න අද ඔබටත් මටත් මෙසේ ධර්මය සාකච්ඡා කරන්න මාර්ගයක් ඉතුරුනේ. ඇත්තම කියනවා නම් දහම් සංගායනා පැවැත්වීමත් අන් ව්‍යවස්ථා කිරීමේම කොටස ව්‍යවස්ථාපනයේම කොටසක්. එතකොට අර ඒ නිකං කරන්න බැහැ දහම් සංගායනාවක්, ධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්, ධර්මයේ පිළිබඳ සංගායනාවක්, සංවාදයක්. ඒකට අවශ්‍ය කරන විමර්ශනයක්. එහෙනම් මේ විමර්ශනේ හොඳින් වැඩුණාද අන්න එතන සිද්ධ වෙනවා විචිකිච්ඡාව දුරු වීම. එහෙනම් පින්වතුනි ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාව දුරු වෙනවා මෙන්න මේ දහම් ව්‍යවස්ථා කිරීම තුළින්, දහම් ව්‍යවස්ථාකරණය තුළින්. එහෙමනම් අන විචිකිච්ඡා කියන නීවරණයෙන් නිදහස් වීමේ මාධ්‍ය එදාට අපි දැනගන්නවා දහම් ව්‍යවස්ථා කිරීම එහෙම නැත්නම් දහම් ව්‍යවස්ථාපනය යටතේ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා කුසලයේ මේයි අකුසලයේ මේයි සාවාද්‍ය ධර්ම, නිර්වාද ධර්ම මේයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ හොඳ නරක ධර්මයට අනුකූල සුගති දුගති ධර්ම, ඒ වගේම නිර්වාණ ධර්ම යන ආදී වශයෙන් මේ සෑම කොටාසයක්, මේ සෑම දහම් කොටාසයක් පිළිබඳව දහම් ව්‍යාකරණයක් පිළිබඳවම නිර්වෘල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ලෞකික ධර්ම මොනවද, ලෝකෝත්තර ධර්ම මොනවද යන ආදී වශයෙන් හැම දහම් කාරණාවක් ගැනම නිර්වෘල් අවබෝධයක් ලැබෙනවා. ඒ නිර්වෘල් අවබෝධය තමයි මේ විචිකිච්ඡා නීවරණේ හිත මුදවන ක්‍රමය. අන්න එහෙනම් විචිකිච්ඡාව ගැන දැනගත්තා. ඒ වගේම විචිකිච්ඡාවෙන් නිදහස් වෙන මාර්ගයක් දැනගත්තා. එහෙනම් ධම්මං වවත්තානං බුද්ධාන්තිති බොජ්ජංගා. ඒ ධර්ම ව්‍යවස්ථාපනය කුමක්ද කියලා අවබෝධ කර ගැනීමත්, එහෙම නැත්නම් විචිකිච්ඡාවෙන් නිදහස් වෙන මාර්ගය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයයි. ඒත් අවබෝධයම කොටසක්. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහෙන් නිදහස් වීමත් බොජ්ජංගයි. ඒ සියල්ල අවබෝධයේ අංග. එහෙනම් පින්වතුනි ඔන්න ඔය අර්ථයත් ඔබ ධාරණය කරගන්නට ඕන. නීවරණ පහ කිරීමට හැකියාව ලැබෙන්නේ ඒ නීවරණ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබුණාමයි. නැත්තම් නීවරණ ධර්ම කියලා කිය හිටියට වැඩක් නැහැ. නීවරණයන්ගෙන් හිත මුදව ගන්න කොහොමද කියලා දන්නේ නැත්තම් එයත් අවබෝධයේම කොටසක්. එහෙමනම් මේ අමා ධර්මයේ තව තවත් හොඳින් අසමින් අවබෝධ කරමින්, ඒ ධර්මයේම නුවණින් මෙනෙහි කරමින්, ඒ ධර්මයේ තුලම වාසය කරමින් අප්‍රමාදීව සියලු සංසාර දුකින් අත මිදෙනවා. මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවෙන්, මේ ලද පරම දුර්ලභ සම්බුදු ශාසනයෙන් අග්‍රසපත උදා කර ගන්නවා කියන උතුම් වූ අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා යුක්තව කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. උතුම් දේශනාවස්ත සිද්ධ කළ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර වාසී පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේට පාදාභි බන්ධනෙන් යුතුවයි පුණ්‍යානුමෝදනා කර සිටින්නේ. අද උතුම් ධර්ම දානය දෙනු ලැබුවේ ගොඩගම මාකුඹුරේ පදිංචි සංජය රත්නජීව මහතා ඇතුළු පවුලේ සැම විසිනුයි. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වලට අනුව කල්යාණ මිත්‍ර ගෞරවනීය සුසිල හිමියන් හට මේ මහා කුසලානිසංස බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උරුම වෙත්වා. උන්වහන්සේට උත්තරීතර නිවන් පූර්ණයට මෙම ධර්ම දේශනාමය කුසලය මහා නිශ්‍රයක්ම වෙත්වා. එසේම හෙට දින නැතිනම් සැප්තැම්බර් මාස 12 වෙනි දිනට 6 වන ජන්මදිනයේ යෙදෙන ගිම්හර ගුණමින රත්නජීව ආදරණීය පුංචි පුතුට මේ මහා කුසලානිසංස බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උරුම වේවා. එසේම මේ මහා කුසලානිසංස බලයෙන් සිතුමින ආර්යයන් රත්නජීව ආදරණීය ලොකු පුතුගේ හිසේ පවතින ආබාධය ශල්‍ය කර්මයකින් තොරව සුව කර ගැනීමට හැකි වේවා. එසේම පුතුන් දෙදෙනා අතින්
අනන්ත සසරේ පටන් මේ දක්වා ඇවැඩ අසාධාරණ හිංගි හිංසාවට ලක් වූ සියලු ලෝක සියලු සත්වයින්ට සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් ධර්මදානමය පින්කමෙන් ජනිත වන්නා වූ සියලු කුසල් පින් දහම් අනුමෝදන් වේවා. එසේම දරු දෙදෙනාටත් සංජය රත්නජීව මහතාටත් සුනේත්‍රා රත්නජීව මෑණියන්ටත් මේ මහා කුසලානිසංසයෙන් තිබෙන අපල උපද්‍රව සියල්ල දුරු වී සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එමෙන්ම 2015 වර්ෂයේ සැප්තැම්බර් මාස 15 වෙනි දින මිය පරලොව සැපත් නෙළුම් යූස්ටස් රත්නජීව පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන් සැම මේ මහා කුසලානිසංස බලයෙන් සසර කතරින් එතර වී උත්තරීතර නිවනින් නිවී සැනසෙත්වා. ඒ පින්බර ප්‍රාර්ථනාවත් එක්ක අදත් ලෝතුරු අරණ සුමధుර ධර්මදේශනාව මෙසේ නිමා වෙනවා. ලෝතුරු අරණ සුමధుර ධර්මදේශනාව එක දිගට ශ්‍රවණයට ලෝතුරු අරණ.net වෙබ් අඩවියට පිවිසෙන්න. එසේ නැතිනම් ලෝතුරු අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. සදහත් සුපින්වතුනි, ඔබට පුළුවන් රාත්‍රී 8 සිට 9 දක්වා හෝරාව තුළ ගෞරවනීය පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන කෙටි ධර්මදේශනාවන්ට සවන් දෙන්නට ලෝතුරු අරණ.net වෙබ් අඩවිය සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඒ පණිවිඩයත් සමගම අදත් සූදානම් ලෝතුරු අරණ සුමధుර ධර්මදේශනාව මෙසේ නිමා කරන්නට. ඔබට තෙරුවන් සරණයි. බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෝතුරු වරණට සවන් දෙන්න.